ඔබ අපේ රටේ අනාගතය පිළිබඳ විශාල බලාපොරොත්තුවක්. ඉතාමත් හොඳ අධ්‍යාපනයක් හදාරලා අද කැඩෙට් නිලධාරීන් හැටියට ඇතුළු ඔබ අධිකාරිලත් තනතුරු බවට පත් වෙනවා. ඒ ඔබගේ ජීවිතය ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. මා ඔබට ඔබගේ වෘත්තීමය ජීවිතයේ ඉදිරියට යන්න තවත් අපේක්ෂාවන් සහ බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා අනාගතයේ ඉඩකඩ ප්‍රවිෂ්ඨ වීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ දෙස බලාගෙන ඉන්න ඔබගේ දෙමව්පියන් සෑම අම්මා තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවට හොඳ අනාගතයක් පිළිබඳ ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ දරුවා සුළඟිල්ල එලිලා මොන්ටිසෝරි යන දවසේ සිට ඉතාමත් ඉහළ වෘත්තියක්, වගකීම් සහිත වෘත්තියක්, ගෞරවයක් සහිත වෘත්තියක් කෙරෙහි තමන්ගේ දරුවන් යොමු වේවි කියලා බලාපොරොත්තුවකින් යුතුව ඔබ හදා වඩා ගන්නවා, ඔබට රැකවරණය දෙනවා, ඔබව ආරක්ෂා කරනවා. මා හිතනවා අද එම දෙමව්පියන්ට ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් ඔබ පිළිබඳ ආඩම්බර වෙන්න. මේ ඉදිරිපස අප මාතෘභූමියේ වගකීම දරාගෙන දිගු කාලයක් යුද හමුදාවට දෙන ගෞරවය සහිත අසිපත තමන්ගේ අතමත හොයාගෙන තමන්ගේ දරුවා තමන්ගේ ඉදිරිපිට සිටීම පිළිබඳව ඒ දෙමව්පියන්ට විශාල ආඩම්බරයක් දෙනවා. මා හිතනවා ඔබ ඔබගේ දෙමව්පියන්ට ලබා දිය යුතු උපරිම ගෞරවය සහ වටිනාකම ලබා දී තිබෙනවා. ඒ වගේම මා විශ්වාස කරනවා එම දෙමව්පියන්ගේම බලාපොරොත්තු අපේක්ෂාවන් ඔබ මේ වෘත්තීය තුලේ ගෞරවය සහ වටිනාකම ආරක්ෂා කරගනිමින් ඉතාමත් හොඳ වෘත්තීමය ජීවිතයක් ගත කරාවි කියන බලාපොරොත්තුවක් අපිට තිබෙනවා. ඒ වගේම ඔබගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔබ දෙස බලාගෙන ඉන්නවා. එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මහඟු කැපකිරීමකින් සහ අභියෝගාත්මක යුගයන් ගත කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ ගෞරවය සහ වටිනාකම සහි වෘත්තීමේ භාවය ආරක්ෂා කරපු නිලධාරීන්. එම නිලධාරීන් යටතේ ඔබ පුහුණුව ලබා, එම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඔබ පුහුණුව ලබා, එම නිලධාරීන්ගේ මඟ පෙන්වීම යටතේ ඔබ පුහුණුව ලබා අද අධිකාරිලත් තනතුරු බවට පත් වෙනවා. මා හිතනවා යුද හමුදාපතිතුමා ඇතුළු එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔබ කෙරෙහි බලාගෙන ඉන්නවා. ඔවුන් මෙම වෘත්තියට ගෙනෙන ලද ගෞරවය සහ වටිනාකම ඒ ආකාරයෙන්ම ඔබ ආරක්ෂා කරගනිමින් ඉදිරියට යාවී කියන බලාපොරොත්තුවක් ඔබ කෙරෙහි තිබෙනවා. ඒ වගේම රජයක් හැටියට ජනාධිපතිවරයා හැටියට මටත් අපේ මාතෘභූමියටත් ඔබ කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. අප දන්නවා අපේ රට විවිධ අවදීන්වල විවිධ අභියෝගයන්ට මුහුණ දුන්නා. ඒ අභියෝගයන් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මේ මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන්, මාතෘභූමියේ සාමය වෙනුවෙන්, මාතෘභූමියේ ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන ලද ඔබගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටිනවා. ඔබ අද පය හොබවාගෙන සිටින්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සමාජිකයින් වීරෝදාර වීර ක්‍රියා හරහා අපේ මාතෘභූමිය නිදහස් කර ගැනීමේ සටනේදී ජීවිත පරිත්‍යාග කොට මේ මහ පොළොවේ මිහිදන් වී සිටිනවා. ඔබ මා දෙපය තබාගෙන සිටින්නේ එම පහ පොළොව මත. එනිසා අපි හැම දිනාටම අත්තර නොහැකි වගකීමක් තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව ලෙස ඔබට අකලංක වගකීමක් තිබෙනවා. අපේ මාතෘභූමිය සහ අපේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපට ඒ පිළිබඳව ඔබ කෙරෙහි විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් තිබෙනවා. ඔබ අතරැඳි අසිපත ඒ බර ඒ වගකීම නිසි පරිදි ඉටු කරමින් අපේ මාතෘභූමිය ආරක්ෂාවත් අපේ ජනතාවගේ ආරක්ෂාවත් ඔබ නිසි පරිදි ඉටු කරાવી කියන බලාපොරොත්තු අපි තුල තිබෙනවා. ඒ ඔබ ඉටු කරાવી. ඒ වගේම මා දන්නා මේ මොහොතේදී අපි සුළු කුණාටුවකට මුහුණ දී විශේෂයෙන්ම මධ්‍ය කඳුකරේ සහ ඒ ආශ්‍රිත දිස්ත්‍රික්කවල විශාල ව්‍යසනයකට මුහුණ දුන්නා. එළවේලි කඩාගෙන ගියා. පස් කඳු නායාම හේතු කොටගෙන පුරවැසියන්ගේ ප්‍රවිෂ්ඨ මාර්ග මුළුමනින්ම ඇවුරුණා. යම් ජන කණ්ඩායම් වලට ආහාර සපයා ගැනීම,
විශාල දුෂ්කරතාවයක් බවට පත් වී තිබුණා. ඒ ව්‍යසනයේ විසින් තමන්ගේ ජීවිත ගලවා ගැනීම විශාල අභියෝගයක් බවට පත් වී තිබුණා. ඒ හැම මොහොතකදීම මෙම සුළු කුණාටුව හමුවේ ආපදාවට පත් වූ ජනතාව මුදා ගැනීමේ කාර්යයේදී ශ්‍රී ලංකා යුද හමුදාව ඔබගේ ජ්‍යෙෂ්ඨයින් විශාල කාර්යභාරයක් ඉටු කරා. මා මේ අවස්ථාව උපයෝග කරගන්නවා ඔවුන්ට බෙහෙත්ම ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම යලි ජනතාවගේ ජීවිත යථාවත් කිරීමේදී මේ මොහොතේදීත් මා දන්නවා තවත් ප්‍රවිෂ්ඨ මාර්ග ඇවුරුණු අඩාල වුණු ප්‍රදේශ කීපයක් තිබෙනවා. ඒ ප්‍රදේශ කීප ඉතාමත් අසීරු රාජකාරියක් ලෙස එම මන්මාවත් විවෘත කරමින් ජනතාවට අවශ්‍ය වන සේවාවන් සහ ජනතාවට අවශ්‍ය වන ප්‍රවිෂ්ඨ මාර්ග සකස් කිරීම සඳහා විශාල වෙහෙසක් දරනවා. ඒ ඔබගේ ජ්‍යෙෂ්ඨයින්. ඒ වගේම ආරක්ෂිත කඳවුරුවල විශාල ජනතාවක් රැඳී සිටියා. එම ජනතාවට අවශ්‍ය වන ආහාර පාන, සෞඛ්‍ය ආරක්ෂිතභාවය, සවුන්ගේ රැකවරණය ලබා දීමේදී ශ්‍රී ලංකා යුද හමුදාව විශාල කාර්යභාරයක් ඉටු කරා. එයින් පෙන්눔 කරන්නේ කුමක්ද? අපේ රට, අපේ රටේ ජනතාව කවර හෝ මොහොතක කුමන දුෂ්කරතාවයකට මුහුණ දුන්නත් එම දුෂ්කරතාවයෙන්දී ප්‍රධානම ගැලවුම්කරුවන්, ප්‍රධානම ආරක්ෂකයින්, ප්‍රධානතම රැකවල්ලුන් බවට පත් වෙන්නේ අපේ ශ්‍රී ලංකා යුද හමුදාව ඔබ. ඒ නිසා ඔබ මත මේ පැවරී තිබෙන හුදු වෘත්තීයක වගකීමක් නොවේ. විවිධ වර්ගයේ රැකියාවන් තිබෙනවා. ඔබගේ පන්තියේ එකට ඉගෙනගත්තු යාළුවන් මිත්‍රයින් විවිධ රැකියාවන් වල නිරත වී තිබෙනවා. ඒ හැම රැකියාවකටම ලැබෙන වගකීමක් සහ වටිනාකමක් තිබෙනවා. මා හිතනවා ඔබට පැවරී තිබෙන වගකීම සහ වටිනාකම ඊටමත් උත්තුංග වටිනාකමක් ඔබට ලැබී තිබෙනවා. වගකීමක් ඔබේ දෙවුර මත පැවරී තිබෙනවා. විශේෂයෙන්ම අපේ මාතෘ භූමිය යලි අපි ගොඩනැගී යුතුයි. ආකාර ගණනාවකින් අපේ මාතෘ භූමිය තරජනයකට මුහුණ දී තිබෙනවා. එක පස්සකින් අපේ රාජ්‍ය යාන්ත්‍රණය අබල දුබල වී බිඳ වැටීමින් ලක් වෙමින් තිබුණු යුගයක් තිබුණා. අපේ ආර්ථිකය විශාල ලෙස අභියෝගයට ලක් වුණු කඩා වැටෙමින් තිබුණු යුගයක් තිබුණා. අපේ සමාජයේ යහපැවැත්ම මුළු මුනිම බිඳ වැටෙමින් තිබුණු යුගයක් තිබුණා. මිනිස් සබඳතාවයන් වටිනාකමක් නොවන සබඳතාවයන් බවට පත් වෙමින් තිබුණා. දෙමව්පියන් සහ දරුවන් අතර සබඳතාවය බිඳ වැටෙන්න පටන් ගත්තා. ගුරුවරුන් සහ දරුවන් අතර සබඳතාවයන් බිඳ වැටෙන්න පටන් ගත්තා. ආගමික සංස්ථාවන් සහ දායක සභාවන් අතර සබඳතාවයන් බිඳ වැටෙන්න පටන් ගත්තා. අපේ රටේ එක අතකින් සියලු සබඳතාවයන් බිඳ වැටුණු රාජ්‍යයක් බවට පත් වෙන යුගයක් ඇති වෙමින් තිබුණා. දැන් අප මත පැවරී තිබෙන්නේ කුමක්ද? අපේ රටට අතීතයේ හිමිකම් තිබෙන මා දැක්කා ගන්නෝරුව සටන නියෝජනය කරන ගන්නෝරුවේ කණ්ඩායම, විජිතපුර සටන නියෝජනය කරන විජිතපුර කණ්ඩායම, රන්දෙනිවල සටන නියෝජනය කරන රන්දෙනිවල කණ්ඩායම, මේ ආදී ඓතිහාසික උරුමයක් සහ ඓතිහාසික ජයග්‍රහණයක් හිමි රාජ්‍යයක් මාතෘ භූමියක් අපි. එහෙත් අපේ මාතෘ භූමියේ සියලු ආකාරයේ බිඳ වැටීම් වලට භාජන වී තිබුණා. දැන් අප මත පැවරී තිබෙන වගකීම තමයි මේ මාතෘ භූමිය ලෝකයේ උසස්තම සහ වටිනාකම් සහ ඇගීමකට ලක්වන රාජ්‍ය බවට අප පරිවර්තනය කළ යුතුයි. එවෙනුවෙන් අපි එකිනෙකාට පැවරී තිබෙන වගකීම් තිබෙනවා. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ලෙස අපට පැවරී තිබෙන වගකීමක් තිබෙනවා. ආර්ථිකයේ ගොඩනැගීම, ඒ අවශ්‍ය වන යාන්ත්‍රණ ශක්තිමත් කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම, දේශපාලනය හුදු මහජනයාගේ ධනය එක්රැස් කරගන්නක වෘත්තියක සිට මහජනයා සමග සමීපව කටයුතු කරන දේශපාලන සංස්කෘතිය බවට පරිවර්තනය කිරීම, දේශපාලනය මහජනයාගේ ධන එක්රැස් කරන වෘත්තියක් නොවේ, මහජනයාට සේවයක් බවට පත් කරන වෘත්තියක් බවට පත් කිරීම ආදී ශේස්ත්‍ර අපිට පැවරී තිබෙනවා. ඔබටත් එහා සමාන වගකීම් පැවරී තිබෙනවා. මෙතන එක්රැස් සිටින ඔබගේ දෙමව්පියන්ට අපේ රට පිළිබඳ, අපේ මාතෘ භූමිය පිළිබඳ වගකීම් පැවරී තිබෙනවා. අපේ ආගමික සංස්ථාවන්ට වගකීම් පැවරී තිබෙනවා. මේ රට ඉදිරියට යා හැකි කෙසේද? අපි එකිනෙකාට එරෙහිව කටයුතු කිරීමෙන්ද? එකිනෙකා කෙරෙහි සැකෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන්ද? නැහැ. අපිට එකට ඉදිරියට යා හැකි වන්නේ අපි හැමදෙනාම අපට පැවරී තිබෙන වගකීම නිසි පරිදි ඉටු කරනවා. ඒකෙන් තිර අධිෂ්ඨානකින් විතරයි. මම ඔබට සපත කරනවා
රාජ්‍යයක් හැටියට අපිට අප පැවරී තිබෙන වගකීම නිසි පරිදි මේ රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් අපි උපයෝග කරගන්නවා. මම ඔබට ආරාධනා කරනවා. ඔබට පැවරී තිබෙන කාර්ය වගකීම නිසි පරිදි ඉටු කරන්න මේ රටේ පොදු ජනතාවට ආරාධනා කරනවා. ඔබට සියලු දෙනාට පැවරී තිබෙන වගකීම් නිසි පරිදි ඉටු කරමු. අපි හැමදෙනාම එකට එක අරමුණකින් අකණ්ඩව කිසිදු අභියෝගයකට නොසැලී අභියෝගයන් හැම බිඳ නොවැටි අපිට එක්ව වැඩ කරන්න පුළුවන් නම් ඉතා ඉක්මනින් අපිට අපේ ඉතිහාසයේ මේ අභිමානය සහ ගෞරවය උරුමය සහිත මාතෘ භූමියක් අපිට නිර්මාණය කරගත හැකි වේවි. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එක්ව වැඩ කරමු. අපි හැමදෙනාට පැවරී තියෙන වගකීම් අපි නිසි පරිදි ඉටු කරමු කියලා ආරාධනා කරමින් ඔබගේ වෘත්තීමය ජීවිතයේත් ඔබගේ පෞද්ගලික ජීවිතයේත් ඉතාමත් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි සියලු දෙනාටම.